අද 2025 දෙසැම්බර් 31. ඒ කියන්නේ 2025 වසරේ අවසාන දවස. මේ අවුරුද්දේ වුණ දේශපාලනික වශයෙන් විවිධ සිද්ධි ගැන අදහස් ඔයාලා එක බෙදාගත්තා. ඉතින් මේ අවුරුද්දේ කරන අවසාන වීඩියෝ එක විදිහට මේ ගෙවුණු වසරකට වඩා කාලය තුල පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයත් එක්ක විශේෂයෙන් ආර්ථික වශයෙන් සුදුණු වෙනස්කම් ගැන කතා කරන්න හිතුණා. ජාතික ජනබලවේගයේ බලයටපත් වෙන්නේ 2024 සැප්තැම්බර් 22. අදට අවුරුද්දයි මාස 3ක්. ඒ වගේම පාර්ලිමේන්තු බලය ලබාගෙන අවුරුද්දක් වෙනවා. මේ ආණ්ඩුව බලයටපත් වෙද්දී පරාජිත විපක්ෂයත් සමහර ජඩමාධ්‍යත් දිගින් දිගටම කිව්ව කතාවක් තමයි මේ ආණ්ඩුවට අත්දැකීම් නැහැ, ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ. ඒ නිසා ආණ්ඩුව අවුරුද්දක් යන්නත් කලින් වැටෙනවා කියලා. මාලිමාව බලයටපත් වුණාම රනිල් කිව්වා මේක එල්බෝඩ් ආණ්ඩුවක් කියලා. රනිල් සජිත් දෙන්න නොවැම්බර් ජනාධිපති දෙසැම්බර් ජනාධිපති කියලා ලේබල් ගහගත්තෙත් ඒත් එක්ක අවසානයේදී වෙනද හතුරු විදිහට පෙනී ඉඳපු සුන්බුණු විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය කියලා ආණ්ඩුවට විරුද්ධව එකතු වුණා. හැබැයි මේ ගත වුණ කාල සීමාව තුළ විපක්ෂ චෝදනා බොරු බව ඔප්පු කරලා ඒ කතාවලට ආණ්ඩුව Tamanගේ වැඩවලින් පිළිතුරු දුන්න විදිහ අපි දැක්කා. පහුගිය කාලේ ජනාධිපති අනුර සහභාගී වුණු විදේශ සංචාරවලදී ඔහු ලැබපු පිළිගැනීමත් අපේ රටට ආව විදේශ නායකයින් සහ උන් සමග කළ ගනුදෙනු දිහා බැලුවමත් ආපදා වේලාවේ ඉන්දියාව, එක්සත් අරාබි එමිරාජ්‍ය, මාලදිවයින, චීනය ඇතුළු රටවල් දීපු ආධාර දිහා බැලුවමත් ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කියපු විපක්ෂයේ කතා හිස් වචන විතරයි කියලා ඔප්පු වෙනවා. ඒ වගේම 1977න් පස්සේ පළවෙනි වතාවට අයවැය පරතරය අඩු කරලා තියෙනවා. ආපදා තත්ත්වය හමුවේත් ඉතිහාසයේ පළවෙනි වතාවට ඇස්තමේන්තුගත ආදායම් ඉලක්ක සපුරලා තියෙනවා වගේම ඉතිහාසයේ සංචාරකයින් වැඩියෙන්ම පැමිණි වර්ෂය බවට 2025 පත් වෙනවා. වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගන්න එම දෙපාර්තමේන්තුව සමත් වෙලා තිනවා. ඒ වගේම ඒක පෙර වසරේ උපයාගත් ආදායමට සාපේක්ෂව 15%ක වර්ධනයක්. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර විදිහට 2025 වසර පත් වෙලා තියෙනවා. අපේක්ෂිත ආදායම වුණ රුපියල් බිලියන 2115ක ඉලක්කය අභිබවා ගිහිල්ලා තවත් රුපියල් බිලියන 300ක පමණ අතිරික්ත ආදායමක් උපයලා තියෙනවා. ඒ වගේම පළමු මාස 11 තුල පමණක් අපනයන ආදායම ඩොලර් මිලියන 15776ක් උපයලා තියෙනවා. 2025 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය වුණ රුපියල් බිලියන 227.4 අභිබවා ගිහිල්ලා රුපියල් බිලියන 231.3ක ආදායම් ඉලක්කයක් සපුරා ගන්න නියමිතයි වගේම ඒක ඉතිහාසයේ පළමු වතාවට 102ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම. විදේශ ප්‍රේෂණ පළමු මාස 11 තුල පමණක් ඩොලර් බිලියන 7.19යි වගේම ඒක 2024ට සාපේක්ෂව 5.96ක වර්ධනයක්. ඉතින් මේ හැම දෙයකින්ම පැහැදිලි වෙනවා එළඹෙන 2026 වසරත් අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ආර්ථිකය ඇතුළු හැම අංශයකින්ම ජයග්‍රහණ රැසක් අත්පත් කරගන්න වසරක් වෙවි කියලා.